හායි යාළුවනි කොහොමද ඔයාලට? ඉතින් ගොඩක් දවසකට පස්සේ vlog එකක් අරගෙන එන්නේ. මේ දවස්වල රටේ පවතින තත්ත්වය තරම් සුබ නෑනේ. ඉතින් ගොඩාක් දෙනා මේ වෙනකොට අසරණ වෙලා ඉන්නවනේ අපේ රටේ. ඉතින් අද මට හිතුණා මොකද අද අපි යනවා පොඩි වැඩකට. අද ඇත්තටම අපේ රටේ මේ තියෙන තත්ත්වය නිසා අවතැන් වෙලා ඉන්නවනේ ගොඩක් දෙනා. ඉතින් අපිට හිතුණා අපේ පොඩි පුතාගේ දෝනිගේ බර්ත්ඩේ එක තියෙනවා මේ මාසේ. ඉතින් ඒගොල්ලොන්ට වෙනදට නම් ඉතින් පොඩි පාටියක් අපි සංවිධානය කරනවා. මේ සැරේ සංවිධානය කරන මුදල් ටික යොදවලා අපි හිතුවා පොඩි ඩොනේෂන් එකක් කරන්න ඕනි කියලා. හැමදේම තිබිලා හැමදේම නැති වෙච්ච අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් පොඩි දෙයක් කරන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඒකට තමයි අද ලෑස්ති වෙන්නේ උදෙන්ම මතක් කරන්න ඕනේ අතරගල්ලහ විහාරස්ථානයේ අතිගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඒ වගේම කරඳගොල්ල විහාරස්ථානයේ අතිගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඒ දෙනමගේ මඟ පෙන්වීම යටතේ තමයි අද අපි මේ වැඩසටහන සූදානම් කරගත්තේ. ඉතින් ඒකම මටත් හිතෙන පොඩි vlog එකක් කරොත් හොඳයි අද ඕගොල්ලන්ටත් ඒ දේ පෙන්නන්න. අද අපි කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා. මම ආරාධනා කරනවා දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. මේ වෙනකම් මගේ වීඩියෝස් ඔක්කොම බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මාව subscribe කරලා තියෙන, කමෙන්ට් කරන, ෂෙයා කරන, ලයික් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අද අපි අද දවසේ මොකද වෙන්නේ කියලා බලන්න අපි එහෙනම් යන්. මේ කිසි දෙයක් හැබැයි අපි කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි, ලකුණු දාගන්න හිතාගෙන නෙවෙයි. අපේ ස්ව කැමැත්තෙන් තමයි මේ දේවල් අපේ දරු දෙන්නගේ උපන්දිනය වෙනුවෙන් වෙන් කරන මුදල තමයි අපි මේ විදිහට ඩොනේෂන් එකකට ලෑස්ති කරගත්තේ. ඉතින් අද දවසෙත් මගෙත් එක්ක ඉන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඔයාලට ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි යන්. එහෙදි මං ඔයාලට මොකද වෙන්නේ කියලා පෙන්නන්න. ඉතින් ඔන්න ඔය වගේ තමයි යාළුවනේ. ඉතින් ඊයේ අපි මේවා පැක් කරා. අද උදේ පාන්දරින් ඉතින් අපිට යන්න ඕන නිසා මහත්තයයි පුතයි මමයි තමයි ඉතින් මේවා පැක් කරේ. ලොකු පුතා නම් ඉතින් හරි ආසයි මේ වගේ වැඩවලට. අපිටත් කලින් එයා තමයි උනන්දු වෙලා මේ ටික පැක් කරන්න ලෑස්ති වුණේ. ගොඩාක්ම ඉතින් අපි පොත්පත් තමයි දරුවන්ට දෙන්න බලාපොරොත්තු වුණේ. ඇත්තටම කියන්න ඕනේ මේ දේවල් අපි ලෑස්ති කරගත්තේ මගේ චූටි පුතාගේ දෝනිගේ උපන්දින දෙකම තියෙන්නේ මේ මාසේ. ඉතින් අපි වෙනදට පොඩි හරි පාටියක් සූදානම් කරගන්නවා. ඒ සඳහා යොදන මුදල තමයි ඉතින් අපි මේ දේවල් වලට මේ දේවල් කරන්න ඕනේ කියලා හිතුවේ සල්ලි වලින් තමයි. මොකද මේ වෙලාවේ අපේ රටේ ගොඩාක් සහෝදර ජනතාව ඇත්තටම ගොඩාක් ලොකු කරදරයක වැටිලා ඉන්නවනේ. ඉතින් එයාලට උදව් කරන්න ඕනේ කියලා අපි හිතුවා. අපි ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අතරගල්ලෑව විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ, ඒ වගේම කරඳගොල්ල විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනා මතක් කරන්න. මොකද උන්වහන්සේලාගේ මඟ පෙන්වීමෙන් තමයි ඇත්තටම අපි මේ සාර්ථක කරගත්තේ. මොකද මේ අවතැන් වෙලා ඉන්න අපේ ආදරණීය ජනතාව එකතු කරලා දුන්නේ උන්වහන්සේලා. දාගත්තු ආදරණීය ඔබ හැමදෙනාම වෙනුවෙන් ඉතින් අපි සූදානම් කරගත්තා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පොඩි පොත් සාකච්ඡාවක් අවශ්‍ය ඉතින් ඔබට ලබා දෙන්න මම දවසේ මේක සංවිධානය කරගෙන පොත ප්‍රමාණයෙන් අපි මේකේ තවත් දීපේක මේ වගේ උත්සාහ පිළිබඳව දුන්නා. ඉතින් ඔබේ කරදොල්ලට සහ ඇලහැරටත් අපි ඇත්තටම කියන්න ඕනේ යාළුවනේ අපි මේ දේවල් කරේ මේ අපේ ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන්වත් වෙන කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉතින් අපි ස්ව කැමැත්තෙන් තමයි මේ දේවල් සංවිධානය කරගත්තේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි හිතුණා එතෙන් ගියාට පස්සේ. ඉතින් ආයි කියලාම වැඩක් නැහැ, පුදුමාකාර සතුටක්.
අපේ ලොකු ස්වාමීන් වහන්සේලා දෙනමට කියන්න බැරි තරම් ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා හදවතින්ම. මේ දේවල් මේ විදිහට ලස්සනට කරගන්න මඟ පෙන්වුවට, ඒ වගේම මේ පිරිස එක්රැස් කරලා දුන්නට මින් ඉදිරියට මෙවැනි විපතක් අපේ රටටවත් අසල්වාසී කිසිම රටකටවත් මෙවැනි විපතක් නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්ම තමයි මේ හැම දෙයක්ම අපි ඉෂ්ට කරන්නේ. ඇත්තට මෙතන ගියාට පස්සේ හිතුණා මේ වෙලාව තමයි ඒ අයට උදව් කරන්න හොඳම වෙලාව කියලා. ඉතින් මේ තෑගි ටික අපි ඒ පැටවුන්ට දීලා ඊට පස්සේ අපි තව ඊටවත් වඩා ලොකු වැඩක් කරන්න යන බලාපොරොත්තුෙන් ඉන්නවා. එතනදිත් ඔයාලට පෙන්නන්න මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපේ පොඩ්ඩෝ 4 දෙනෙක් හෝ 5 දෙනෙක් හිටියා මේ ගෙදර. ඉතින් ඒගොල්ලෝ බලන්නත් අපි ආවා. අපිට පුළුවන් ඉදිරියට ඒගොල්ලන්ටත් පොඩි තෑගි ටිකක් දුන්නා. හරිම සතුටුයි. ඇත්තටම කියලා වැඩක් නෑ. අද දවස ගැන ගොඩාක් සතුටුයි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අද දවස ලස්සනට ගත වුණේ. තවත් දවසක ඔයාලව හම්බ වෙන්න ඉනකන් ඉතින් පරිස්සමෙන් ඉන්න ඕනේ. බුදු සරණයි ගිහිල්ලා එන්නම්.